Sirasa Dancing Stars. तुझे देखा तो ये जाना सनम, प्यार होता है दीवाना सनम। तुझे देखा तो ये जाना सनम। तुझे देखा तो ये जाना सनम, प्यार होता है दीवाना सनम। तुझे देखा तो ये जाना सनम, प्यार होता है दीवाना सनम। अब यहाँ से कहाँ जाएं हम, तेरी बाहों में मर जाएं हम। तुझे देखा तो ये जाना सनम, प्यार होता है दीवाना सनम। अब यहाँ से कहाँ जाए हम, तेरी बाहों में मर जाए हम। तुझे देखा तो ये जाना सनम। හැමෝම බලා හිටියේ අනුෂාගේ නර්තනය මේ පාර කොයි විදිහ එකක් වේද කියලා. මොකද සින්දු 3කට නර්තනයේදී විශේෂයෙන්ම ඔබ සින්දු 3ක් තෝරගෙන තිබ්බා. ඔව්. මට හිතුණා නර්තනය කරනකොට තියෙන විවිධ දේවල් චුටක් විවිධ පෙන්නන්න. ආදරය කරනකොට කොහොමද? චුටක් විහිළු කරනකොට කොහොමද? ඒ ඔක්කොම අතල්ලා ඔඩියන්ස් එකට આવම කොහොමද කියලා. මම හිතන්නේ ඒ වෙනස්කම් තුන තමයි මම පෙන්වන්න උත්සාහ කරේ කියලා. හරි. අපි මුලින්ම ආරාධනා කරන රොස්සේනානායක මහත්මියට ඔබට වැඩි ඉදිරියෙන් රසිකට අපේ අවධානය යන ගතියක් අපි දැක්කා. ඔබ තාමත් අර සුන්දර කාන්තා ලාලිත්‍ය තාමත් ඔබ තුළ තියෙන හැඟීමක් මට දැනුණා.
මෙහිදී ගීතයෙන් පවා දැන් ඔබේ ස්ත්‍රීත්වයේ සංගවාගෙන දෙක තුජේ සනම් මේ සින්දුව කියනකොට රසික අවතීර්ණ වෙච්ච ගමන් අර ස්ත්‍රී ස්වරූපයෙන් ඔහු එය පැහැර ගන්නවා ඔබේ. ඊට අමතරව ඔබ දෙවෙනි ගීත ඛණ්ඩය තනිකර ඔහුට ප්‍රමුඛත්වය දීලා ඔබ ගායනයටවත් සම්බන්ධ වෙන්නේ නැති ගීත ඛණ්ඩයක් තෝරාගෙන ඔබම මතු කළා ඉස්සරහට. ඔබ නර්තන ශිල්පිනියක් වශයෙන් ඔබ වගා කරගෙන තියෙන අවුරුදු ගණනාවක් තිස්සේ ඔබේ නාරි ලාලිත්‍ය මතුවෙන තැන් තියෙනවා. ඒක නිසා ඔබේ නර්තනයේ කිසි අඩුපාඩුවක් නොවුනත් මේ තේමාවට අනුව මතුවිය යුතු ඒ පෞරුෂයේ මතුවීම තරමක් දුරට. හැබැයි මේ වලාකුළ ඔබ මතට හෙළුවේ ඔබේ පාර්ට්නර්. මම පරිස්සම් වෙන්න. අනුෂා ලෙහෙසි නෑ තමන් ස්ත්‍රීත්වය කියන එක හංග ගන්න ලෙහෙසි නෑ ස්ත්‍රියකට. නමුත් මම දකිනවා රංගන ශිල්පිනියක් හැටියට ඒ අමාරුව මැඩගෙන ඔයා උපරිමයට ඔයාට යන්න පුළුවන් උපරිමයට ඔයා පිරිමියෙක් වගේ ඒ ජාවයත් එක්ක ඔබේ රංගනේ ඉදිරිපත් කරපු එක මම රංගන ශිල්පිනියක් හැටියට දකිනවා. මොකද ඒක ලේසි නෑ ඒක කරන්න. මොකද අපිට අමාරුයි අපේ ස්ත්‍රීකම වහගන්න. නමුත් ඔයාගේ තියෙන උපරිමයම මම දැක්කා. ඔබේ නර්තන හැකියාවත් එක්ක ඒ පිරිමියෙකුගේ තියෙන ජාවය ඉදිරිපත් කරන්නට ඔයා ගත්ත උත්සාහය මම උපරිමයෙන් දකිනවා. මම දකිනවා ඔයාගේ ඒ උත්සාහය හුඟක් සාර්ථකයි කියලා. මොකද ඔබ දෙදෙනාගේ එකතුව හුඟක් සාර්ථකයි. ඒක හුඟක් ඉදිරියෙන් තියනවා කියලා මට මම කියනවා. අනුසා මේ ෆාරුක් ખાන් වගේ නටාගෙන ආවා. ලස්සනයි. ඔයා හරි ලස්සනයි. හරි කියන්නේ කඩවසන් කුරුබුහුටි කොල්ලෙක් වගේ හිටියා. නමුත් අර අපේ net පැහැරගත්ත අරයා වරින් බර ඔබ නමුත් මරු. ස්තුතියි. මොනවද කියන්න තියෙන අනුෂා ඒ සම්බන්ධව? මම හොඳින් දන්න දෙයක් තමයි නර්තනයක් මොන හරි කරනකොට ස්ත්‍රීගේ පැත්තට අවධානය යනවා ගොඩක් වැඩි. එයාගේ තියෙන ලාලිත්‍යයත් එක්ක. මේකදී මම විශ්වාස කරා අනිවාර්යෙන්ම පිරිමියට වඩා ගහනේට ලාලිත්‍ය යනවා කියලා. ඒක ස්වභාවිකයි. මම හිතන්නේ ඒකින්දම තමයි මම එයාට තනියෙන් වචන පෙළියක් දුන්නේ. එයා තුලින් යමක් මතු කරලා ගේන්න ඕනේ නිසා. මොකද මේක ගහන පිරිමි වෙනස් කරලා කරන්න උනාට ඒක ඒ වෙනස නොපෙනෙන්න ඕනි කියන විශ්වාසය මගේ ළඟ තිබුණා. කියන්නේ ගෑනු පිරිමි මාරු වුණාට නර්තනය කරනකොට ඒක වෙනස් නොවිය යුතුයි කියලා තිබුණා. ඒ හින්දාම තමයි මම යාට ඒ අවස්ථාව හිතලමයි දුන්නේ. All the best. අනුෂා දමයන්ති රසිකා තමයි ඔබ මේ පුරුදු විදිහටම හැමදාමත් වගේ පිනවුවේ. ඉතින් අනුෂා අර තියෙන ශක්තිය ජවය ඔක්කොම පාවිච්චි කරලා අද පුරුෂ රත්නයක් වුණා නේද? අනිවාර්යයෙන්. මොකද හිතෙන්නේ? මොහොතකට හරි එහෙම වෙන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුද කොහමද? ඔව් මම රංගන ශිල්පිනියක්. ඒ වෙනස්කම් සිදු කරන්න පුළුවන් වෙන්න ඕන කියලා මම විශ්වාස කරන අය දක්ෂණයි. රවීන්ද්‍ර රාජනි මහත්මයා අනුෂා සහ රසිකට ලබා දෙන ලකුණු සංඛ්‍යාව කීයද? ලකුණු 8යි. රෝසි සේනානායක මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 8ක්. මාල්නි ෆොන්සේකා මහත්මියගෙන් ලැබෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 9යි. විනිශ්චය මාල්නේ මෙන්න මේ විදිහට තමයි රසික සහ අනුෂාගේ නර්තනය අගය කරන්නේ. නමුත් අනුෂා සහ රසිකට තවත් ගොඩක් ආදරය කරන පිරිසක් ඉන්නවා. ඔයාලට පුළුවන් මේ අය වෙනුවෙන් මනාප ලබා දෙන්න. SMS කරන්න SDS කීස්කන අංක 5 ටයිප් කරන්න. ටයිප් කරලා send for යුතේ 7788ට. ඒ වගේම 1577 ඩයල් කරලා අපිට පුළුවන් ලංකා බෙහෙත් දුරකථන මාර්ගය ඔස්සේ ඔබේ මනාප ලබා දෙන්න රසික සහ අනුෂා දමයන්තිට. අංකේ කීයද කියලා කවුද කියන්නේ? අනුෂා කියන්නේ. මම කියනවා. අංක 5. අංක 5. හොඳයි අපි නැවත හමු වෙමු. Carolina mata mague